එලවන්න පුළුවන්. අතන කියලා කවන්නේ නැහැ නේ. කමන්නේ. අපේ අර පස්සේ අන්තිමේ ගියේ ඉඳලා මේ රවල් ඉන්නව නේ. යුක්තිය වෙනුවෙන් ශාන් මැතිතුමා ඇත්ත වශයෙන්ම මේ ඉෂ්ට සිද්ධ කරේ රටේ ලක්ෂ 220කගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම. මොකක්ද එතුමා කරපු වරද? කාලයක් පුරාවටම එතුමා පෙන්නලා දුන්නා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නිලධාරීන් කියලා හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම රජය පත්වීම් ලබා දීලා ඇත්ත වශයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලත් මුළු ප්‍රාදේශීය ලේකම් පද්ධතියත් JVP කරණයට ලක් කිරීම රටට හෙළිදරව් කරපු එක තමයි එතුමා කරේ. ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙන විට අපේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම හැම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම හැම පළාත් කාර්යාලයක්ම JVP කරණයට ලක් වෙලා හමාරයි. ඒක තමයි සිදු වෙලා තිබෙන්නේ. මේ කරුණු කාරණා පිළිබඳව මෙතුමා කරුණු කාරණා එළිදරව් කරපු නිසා මේ JVP පාර්ශ්වයේ පුද්ගලයන් මාන බලාගෙන හිටියා මෙතුමාව දේශපාලන ගොදුරක් කරගන්න. මොකද්ද මෙතුමා කරපු වරද? අපේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට නගර සභාවේම නිලධාරීතුමියක් ළඟට ගිහිල්ලා ඒ මන්ත්‍රීවරයා නිලධාරීතුමියට WhatsApp කරපු ඒ තොරතුරු print කරලා මුද්‍රණය කරලා ආපහු මන්ත්‍රීවරයාට ලබා දෙන දේ තමයි එතුමා කරේ. ඒක වරදක් නෙවෙයි. ඒක මිනිමරුමක්ද? මංකොල්ල කෑමක්ද? හොරකමක්. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එතුමා ක්‍රියාත්මක කරා. නාගරික මන්ත්‍රීතුමාගේ ඉල්ලීම ඉෂ්ට සිද්ධ කරා. print out එකක් ගන්න නිලධාරීතුමියන් ළඟට ගිහිල්ලා ඒ print out එක නිලධාරීතුමියකින් ගත්ත එක තමයි වරද. ඉතාමත්ම පැහැදිලි අශාන් කෝට්ටේවත්ත මැතිතුමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පිළිබඳව පක්ෂයක් හැටියට බලවේගයක් හැටියට සමගි ජන බලවේගය ගන්න තියෙන ඉහළම නීතිමය ක්‍රියාදාමය ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. අශාන් කරපු වරද තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල JVP කරණයට පත් කරන්නට එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ක්ලීන් ශ්‍රී ලංකා නිලධාරී හැටියට නියෝජ්‍ය නගරාධිපතිවරයාව පත් කරනවා. තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක JVP ක්ලීන් ශ්‍රී ලංකා නියෝජිතවරයා හැටියට නගරාධිපතිවරයාගේ ලේකම්වරයෙක් පත් කරනවා. මේ කාරණා රටට හෙළිදරව් කරපු එක තමයි මේ අශාන් කරපු වරද. අශාන් ඇත්ත වශයෙන්ම ඉෂ්ට සිද්ධ කරේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කිරීමක්. ඒ වගේම මේ වගේ සුළු කාරණාවක් මුල් කරගෙන මේ ආකාරයෙන් එතුමාව පොලිසිය තුල රඳවා ගැනීම අපි දකින්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී අශිෂ්ට ක්‍රියාවක්. ඒ නිසා විශේෂයෙන්ම පොලිසියට ඇත්තටම දැන් කරන්න දෙයක් නැහැ. දේශපාලන අධිකාරීන් මං ඉල්ලීමක් කරනවා, JVP එකෙන් මං ඉල්ලීමක් කරනවා මේ මර්ධනයෙන් මිදිලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කරන්න කටයුතු කරන්නයි කියන ඉල්ලීම. මේ ආණ්ඩුව ඔක්කොම මර්ධනය කිරීමක්ද කරන්නේ? ඒක බොහොම පැහැදිලිව පේනවා. ඉතාමත්ම පැහැදිලි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බොහොම බරපතල ලෙස සිදු වෙලා තිබෙනවා. දැන් දිගින් දිගට දැන් අවුරුද්දක් තිස්සේ මේ දැන් ආණ්ඩුව අය මර්ධනය කරනවා කියලා කියනවා. ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? තා අවුරුදු 3ක් තියෙනවා මේ ආණ්ඩුව. අපි ගත්ත ක්‍රියාමාර්ග වලින්නේ ඇමතිවරයෙක් ගෙදර ගියේ, අමාත්‍යාංශ ලේකම්වරයෙක් ගෙදර ගියේ. ඇත්ත වශයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල රාජ්‍ය ආයතනවලත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ඒ වගේම මහපාරේ සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කරමින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට අපට ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් අපි ඉෂ්ට කරනවා. පාර්ලිමේන්තුවේ යන තියෙනවා. ආණ්ඩුව විරෝධී පැමිණිලි දාන කට්ටිය ඝාතනය වෙනවා කියලා චෝදනා කරනවා. ආණ්ඩුව විරුද්ධව පැමිණිලි දාන කට්ටිය ඝාතනය වෙනවා කියලා චෝදනා කරනවා. දැන් අද මගේ පාර්ලිමේන්තු කතාව අහන්න.